හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න බ්ලොග් සීරීස් එක ගේන්න තමයි මේ හදන්නේ. දැන් වෙලාව හවස 6:00ට විතර ඇති. ඔයාලට සුපුරුදු බ්ලොග්ස් වල කලින් බ්ලොග් වල තිබ්බ පරිසරය තමයි මේ තියෙන්නේ. ඉතින් මාස ගානකට පස්සේ ඔන්න ආවා ආයම සමු අරන් යන්න මේ යුනිවර්සිටි එකට. ඉතින් මේ පේරාදෙනියට එන්න ලැබෙන අවසාන වතාව වෙද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම vlog එක ඉස්සරහට කියන්නම් ඇයි මම ආවේ. ඔයාලා දන්නවා මම දන්නවා ඔක දන්නවා කියලා. හැබැයි මම ඉස්සරහට කියන්නම් සවිස්තරාත්මකව මම ඇයි අද ආවේ මොකටද ආවේ කියලා මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් අය රික්වෙස්ට් කරා ග්‍රැජුවේෂන් එකට vlog එකක් ගේන්න කියලා. මොකද සෑහෙන කාලෙකින් තමයි මේ vlog එකක් ගේන්නේ. බලමු. ඇත්තටම මේ අවුරුදු 4ක් ගත වුණාද කියලත් පුදුමයි. අවුරුදු 4ක් නේ 5ක් විතර හිටියනේ අපි මේ කැම්පස් එකේ. ඒ අවුරුදු 5ක මතක ඒ හැම දෙයකම සමුදෙන්න ඔෆිෂියලි සමුදෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මම දන්නේ මේකට ඇවිල්ලා බලන්න. දලබුවන්සේ පේරාදෙනියට පැමිණ පාට 9ක සමනලුන්සේ ඉතින් විසිර යන්නට අවසරයි පේරාදෙනියෙන්. අපි පේරාදෙනියට ආවේ හරියටම 2021 අප්‍රේල් මාසේ 7 වෙනිදා. ඉතින් අද වෙනකොට පේරාදෙනියෙන් සමුගන්න ඔෆිෂියලි සමුගන්න කාලය ඇවිල්ලා. අපි 2025 අගෝස්තු මාසේ අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා අගෝස්තු 5 වෙනිදා. ඒ වගේම ඔෆිෂියලි අපේ කන්වොකේෂන් එක තියෙන්නේ ජූනි මාසේ 25 වෙනිදා. එදායින් පස්සේ මේ කැම්පස් ජීවිතේ ඉවරටම ඉවරයි. මට හිතා ගන්න බෑ අවුරුදු 5ක් විතර ගත වුණා. මොකද පිකටින් අනම්මනම් හැමදේමත් එක්ක කැම්පස් නිමාඩුත් එක්ක අපිට අවුරුදු 5ක් ගත වුණා මේ කැම්පස් එකෙන් අවුට් වෙන්න. දැන් ඉතින් යන්න කාලය ඇවිල්ලා. කොන්වොකේෂන් එකට හරියටම සතියකට කලින් අපිට ගාලන් එකයි ක්ලෝක් එකයි දෙනවා. හැබැයි ස්ක්‍රෝල් එක නැත්තම් ඔයාලා ඔය කියන බම්බුව දෙන්නේ අපිට කොන්වොකේෂන් එකේදී. නැත්තම් ඔයාලා බලනවනේ කොයි මේ බම්බුව කියලා. හැබැයි ඉතින් අපිට මේ කිසිම දෙයක් තෝරලා ගන්න නම් හම්බෙන්නේ නැහැ. එයාලා දෙන එක තමයි ගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බැලුවේ මේ වගේ ඩැමේජ් තියනවද, කොහේ හරි ඉරිලාද, නැත්තම් අපිට ලොකුද, නැත්තම් පොඩිද කියලා තමයි අපි ඊළඟට බැලුවේ. ඉතින් පොඩි ඩැමේජස් හැම එකකම වගේ තිබුණා. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැනේ. එයාලා දෙන එක ගන්න එපයි. අපේ සමීරක්කගේ ක්ලෝක් එක නම් එයාට ගානටම තිබ්බා. හැබැයි මගේ එක නම් ටිකක් ලොකුයි ඉතින්. හොඳයි. ලොකුයිද? දිගයිද? මම ගාලන් එකක් දෙන්නද? ගාලන් එකක් දෙන්න. සම්පූර්ණ වෙන්න ඕනේ නැද්ද? ඇත්ත මේ කොටයි? ඔක දෙන්න. මේක ලස්සනයි. මේක. ඒක මහතයි මගේ එකනේ. අනේ සාසිගේ දෙතවම පරණයිනේ. කමන්නේ. මගේ එකත් නේ. මේ විතරයි. ඔය හෙනවද? හරි නේද? මේ මෙතන මේ ඉරි දෙක එන්න ඕන කෙලින්කෝ. මම ඉරි මම හිතන්නේ බා. මම වෙන කැම්පස් එකක් ගන්නවා. මේ හරි තියෙනවා. මේක ඒක ඉස්සරහට ගාපුවම ගානට තියෙනවා. හරි.
මාට නිකන් මේවම නිකන් මට ලොකු වැඩි මට. අර ඔයාගේ ගාන. උනට අර ළමයා නිකන් හැම කෙනෙක්ම ලොකුනේ. අද හොඳයි කන්න ඕනේ එක. මේකක් දාමු. Cheers ගෙලින් කියන්නේ. අර හැරි පොටර් එකේ කොස්සත්. ඔව් ඒක නම් හොඳයි. ඔයාගේ මේකත් දිග වැඩි වගේ. දිගයි වගේ. කියන්නේ ගානට තියෙනවා වගේ. නේ? මේක නෑ මේක. මේක දිගයි මගේ කොටයි. අර දැක්කද? ඒ අපේ කොටුසේ ප්‍රශ්නයක් වෙනවා. ටිච්චි වැඩි. මේක කැතයි. කවන්නේ. කොටයි. ඔබ සාරියට පේන්නේ නැති වෙන්නේ. ඊළඟට ඉතින් ෂූටින් ටයිම් තමයි. දාන්න මගේ ඇඟ හිරි වැටලා ගියා හලෝ ඒක නිකන් අල්ලද්දි සම්මිගේ එක ලස්සනයි මගේ එකට වඩා. ඔව් මේක ලස්සනයි. ඒක අලුත් එකක්. ඔරක පරණ එකක් මං හිතන්නේ. කමන්නේ. එන්න පොඩ්ඩක් ඉන්න. ඉන්න පොඩ්ඩක් මේක අත හදා ගන්නකම්. එන්න නංගි. එන්න ෆොටෝ එකක් ගන්න. මේකත් මගේ අතේ. ෆොටෝ එකක් දුන්නේ. මම ඉන්න. දිගට දෙන්නේ මට ඒක ටිකක් කොටයි වගේ තමයිනේ. මටත් කොටයි ඒක. කොටයිනේ. අනේ අපේ එක දෙන්න. මම මේක දෙන්න. අනේ හල මාත් දානවා. ඒත් මං ගිය පාරවල් දෙකේම දැම්මේ අන්තිමට මේක වදින්නම් කියලා හිතාන. කවන්නේ. අනේ කමන්නේ මම එකක් ගන්නවා හලෝ. අනේ හලෝ මට බෑ මම හිරි වැටෙනවා මේක බෑ අනේ මට දාන්න. හලෝ මගේ අංක මොකද්ද වෙනවා ඒක දානකොට. අපේ දෙවි හලෝ මට ඒක නිකන් එන ඉමෝෂනල් මේක. අපේ බබල් නෝනේ. තව අවුරුද්දයි නේ. කොට මොකද කියන්නේ? මෙච්චර මේ අමාරුනේ නේද? මෙච්චර අවුරුද්දක් දුක් කියලා. අක්කලගේ ෆොටෝස් ගන්නවද? ඔව් අනේ ට්‍රාන්සිෂන් එකක් තරම් දෙන්න. මේක හරිද? ඒක මගේ. අද ඒ හිටියේ අපේ ජූනියර්ස්ලා. එයාලා කිය හිටියේ හරි බයයි මේ ක්ලොක් එක දාන්න කියලා. අමුතුම ෆීලිං එකක් එනවා කියලා මමත් ඒ විදිහ තමයි ගිය අවුරුදු 4 ඇතුළත කවදාවත් මම මේ ක්ලොක් එක දාලා නැහැ. අද තමයි කොහොමද කියලා බලන්න දැම්මේ. ඒ ෆීලිං එක ඔයාලත් මේ පේරාදෙනියට ඇවිල්ලා නැත්තම් ලංකාවේ වෙන කැම්පස් එකට ගිහින් බලන්න කොයි විදිහට දැනෙනවද කියලා. මේ තියෙන්නේ පේරාදෙනිය ෆැකල්ටි 9 කොඩි. ඉතින් ඔයාලා මේ පේරාදෙනියට ඇවිල්ලා බලන්න මේ එක පාටින් කියවෙන්නේ මොන ෆැකල්ටිස්ද කියලා. ඉතින් දලබුවන් සේ පැමිණ සමනලුන් සේ විසිර යන්නට අවසරයි.